2026 ඉවර වෙන්න කලින් ඔය දැන් බැඳලා ඉන්න අය පුළුවන් තරම් ළමයි හැදුවොත් විතරයි 2040 වෙනකොට ලංකාව බේර ගන්න පුළුවන්. නැත්තම් ලංකාව ලෝක අමාරුවක වැටෙනවා. මොකද 2040 වෙනකොට ලංකාවේ ජනගහනය ගත්තොත් මේකෙන් 4න් එකක්. ඒ කියන්නේ 4 දෙනෙක් ගත්තොත් මේකෙන් එක්කෙනෙක් අවුරුදු 60ට වැඩි වයසේ කෙනෙක් වෙනවා. හරි. අවුරුදු 60ට වැඩි කියලා කියන්නේ වැඩිහිටියෝ, ඒ කියන්නේ යැපෙන්න විදිහට තමයි අපි සලකන්නේ. ඒකට මෙයාලා ලොකුවට ආර්ථිකයට දායකයක් වෙන්නේ නැහනේ. ඇත්තම කතාව. ඒකට වැඩ කළ හැකි වයසේ ජනගහනය ටිකක් අඩුයි. එතකොට ඒක රටේ ආර්ථිකයට නරක විදිහට බලපාන්න පුළුවන්. මේකට හොඳම උදාහරණයක් තියෙනවා චීනෙ. චීනෙට දැන් මේක වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ඔය 1970 ගණන් වල චීනය අර ලෝකේ ජනගහනය ගත්තත් වැඩිම රට විදිහට තිබ්බ චීනෙනේ. ඒකට මෙන්න මේ ප්‍රශ්නත් එක්ක පොඩි concept එකක් අරගෙන එනවා one family one child කියලා. ඒ කියන්නේ පවුලට ඉන්න පුළුවන් එක ළමයි. ඕකත් එක්ක දැන් පවුලේ ඉන්න එක ළමයයි ඒ කාලේ රටට ඒක හොඳ විදිහට බලපෑවා. මොකද ඉන්න ළමයට හොඳට උගන්වන්න පුළුවන්. පවුලේ අර මොනවාද වියදම අඩු වෙනවා. මේකත් එක්ක ඒ කාලේ රට හොඳ විදිහට ගියා. ආර්ථික වර්ධනයත් වැඩි වෙලා හොඳට තිබ්බා. හැබැයි මේ වෙනකොට මොකද වෙලා තියෙන්නේ? අර ඒ කාලේ වැඩිහිටිය විදිහට හිටපු අය දැන් වයසට ගිහිල්ලා ඒ කාලේ ළමයි විදිහට හිටපු අය තමයි දැන් වැඩ කරන්න පුළුවන් වයසේ ජනගහනය ඇතුළට ඇවිල්ලා තියෙන්නේ. එතකොට මෙන්න මේ කතන්දරෙත් එක්ක වැඩිහිටි ජනගහනය වැඩි වෙලා තියෙනවා. වැඩ කරන්න පුළුවන් වයසේ ජනගහනය ඊට සාපේක්ෂව අඩු වෙලා තියෙනවා. එතකොට ඒ වගේ තත්ත්වයක් තියෙනකොට රටට ඒක එච්චර හොඳ විදිහට බලපාන්නේ නැහැ. දැන් චීනට වෙලා තියෙන්නේ එයාගේ ආර්ථික වර්ධන වේගයට වඩා වැඩි වේගකින් රට වයසට යනවා. හරි මේක එතකොට රටට නරක විදිහට බලපානවා රටේ ආර්ථික වර්ධනයට. දැන් චීනට මේක මෙහෙම අවුලක් නම් අපිට මේ වැඩේ වුණොත් අපිට හොඳටම අවුල් වෙනවා. මොකද අපි ඉන්නෙත් වැට උඩ ආර්ථිකයක් විදිහට. ඔය අස්සේ 2040 වෙද්දී රටෙන් 4න් එකක් වැඩිහිටි ජනගහනය. ඉතුරු 4න් 3 ගත්තත් ඔක අස්සේ ළමයි ඉන්නවා. ඊට පස්සේ රට අතහැරලා යන තරුණයෝ ඉන්නවා. ඊළඟට අස්වැසුමින් ජීවත් වෙන මිනිස්සු ඉන්නවා. ඔය ඔක්කොම අතහැරියොත් එහෙම අර රටේ සම්පූර්ණ ආර්ථිකයේ බර වැටෙන්නේ අර පොඩි පිරිසකගේ කර උඩට. කොට ඒ වගේ තත්ත්වයක අපේ රට දැන් ඉන්න තත්ත්වෙත් එක්ක ඉස්සරහට ගෙනියනවා කියන එක ලේසි වැඩක් නෙවෙයි. ඉතින් මේකට කරන්න තියෙන එකම දේ මේ වෙනකොට නවදරුපත් අනුපාතය පොඩ්ඩක් වැඩි කරගෙන එයාලා තව අවුරුදු ගාණක් යද්දී වැඩ කළ හැකි වයස ජනගහනයට එනවා. එතකොට එහෙම දෙයක් කරලා තමයි අපිට ওই වැඩ කළ හැකි වයස ජනගහනය පොඩ්ඩක් වැඩි කරගෙන ඒකෙන් රට ඉස්සරහට යන්න උදව්වක් කරගන්න වෙන්නේ.